වணக்கம் ආයිබෝන් සියලුම දෙනාට. ඔන්න ඉතින් අදත් මම ටැමිල් ත්‍රාසර් YouTube channel එක කරා ලස්සන පාඩමක් අරන් ඇවිල්ලා තියෙනවා. 2 3 4 5 යන ශ්‍රේණියේ දරුවන්ට ලස්සන පාඩමක් අරන් ඇවිල්ලා තියෙනවා. இன்றும் நான் வளமை போல தரம் 2 3 4 5 என்ற மாணவர்களுக்கான அழகான பாடம் ஒன்றை எடுத்துக்கொண்டு உங்கள் அனைவரையும் சந்திக்க வந்துள்ளேன். එහෙනම් අපි වැඩිපුර කතා නැතුව පාඩමට යමු. හරිනේ? ரைட். அது තියෙනවා 3 எழுத்து சொற்கள். 3 எழுத்து சொற்கள். அது என்ன 3 எழுத்து சொற்கள்? මොකද அது என்ன? මොකද 3 எழுத்து சொற்கள்? අක්ෂර තුනේ වචන. මේ තියෙන අක්ෂර තුනේ වචන. අක්ෂර තුනේ වචන අද මම ඔයාලට කියලා දෙන්නේ හෝඩියේ පළවෙනි අකුරෙන් පටන් ගන්න අක්ෂර තුනේ. ආ අකුරෙන් පටන් ගන්න අක්ෂර තුනේ වචන කීපයක් තමයි අද කියලා දෙන්නේ. මේක වැදගත් වෙනවා. පොත්වලේම වචන අපි අකුරු දෙකේ වචන එකතු කරලා කියනවා. අකුරු තුනේ වචන එකතු කරලා කියනවා. ඒ විදිහට අපිට දෙමළ භාෂාව වචන කියලා පුරුදු වෙන්නේ කියවීමට මේක ගොඩාක් උපකාරී වෙනවා. රයිට් එහෙනම් මම ටිකක් ලියලා තියුවා පන්තිය පටන් ගන්න කලින්ම ටිකක් ලියලා තියුවා ලේසියට. இது பாருங்க ஆ இன்பு ஆ இன்பு அன்பு අන්බු අන්බු කියලා කියන්නේ නෑ. අන්බු අන්බු කියලා කියන්නේ ආරිවු 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 මේක තදින් උච්චාරණය කරනවා. තදින් இது වල්ලින எழுத்து அறிவு. ரைட். අනිල් 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 ආරුවි ආරුවි මේ මෙතන රියන්නේ කියනකොට සාමාන්‍ය කියන්නේ ආරුවි. இது அறிவு. சரியா? එතකොට අන්බු කියන්නේ සෙනෙහස. ආදරය, සෙනෙහස, කරුණාව, දයාව. කරුණාව, දයාව කියන කරුණේ එහෙම ඉන්නේ. අන්බු කියන්නේ ආදරය, සෙනෙහස විතරයි. හරිය? අරිවු නුවණ නුවණ. අනිල් ලේනා අරුවි දොළ. අපි තව බලමු වචන. அடுத்தது අලහු අලහු මෙතන ගුයන්න දාලා එහෙම අපි උච්චාරණය කරනවා අලහු කියලා. අලහු 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 කියන්නේ ලස්සන. අලහු දැන් අපි මම මේ මුලින්ම දුන්නේ දන්නේ නැති වචන. දැන් දෙනවා දන්න වචන. තව එකක් ලියමු. මේ දැන් දරුවෝ හිතාගෙන ඉම් දැම්මම ඊට පස්සේ මා අකුර දායි කියලා නේ. එහෙම නැහැ එහෙම නැහැ. අම්මි මි අම්මි අර මිරිස් ගල ඇඹරුම් ගල අම්මි අම්මි. ඊළඟට මෙන්න වචනයක්. මේක හතර භාෂාවෙන් එන වචනයක්. අන්දි අන්දි පොළුදු මාලේ පොළුදු. අන්දි අන්දි කියන්නේ හවස හැන්දෑව කියලා කියන්නේ. හැන්දෑව කියලා කියන්නේ හන්දි. තව මොකද තියෙන්නේ අපිට වචන? අන්දි බලන්න அவர் அவர் කියන වචනය ගොඩාක් වැදගත් වචනයක්. ඒකේ ස්ත්‍රීලිංග පදයට පොදුයි පුරුෂලිංග පදයට පොදුයි. දෙගොල්ලන්ටම அவர் කියලා ආදිමේ ආදේශ නාම පදයක්. මේක යොදන්න පුළුවන්. කොහොමද දන්නවද? அவர் එනද අම්මා, ඇය මගේ අම්මා. அவர் එනද අප්පා, ඔහු මගේ තාත්තා. එහෙම කියන්න පුළුවන්. அவர். එතකොට அவர் එනද අන්නා, ඔහු මගේ අයියා. அவர் එනද අක්කා, ඇය මගේ අක්කා. அவர் කියලා ගන්න පුළුවන්. சரியா?
ரைட், அடுத்து பாருங்க. 9வது சொல் අම්බු. මේ අන්බු නෙමෙයි, මේ අම්බු. අම්බු. இது என்ன பிள்ளைகள் அம்பு? அம்பு කියන්නේ මොකද්ද? அம்பு. இது என்ன அன்பு? அன்பு இல்லை, இது அன்பு இங்கே இருக்கு. இங்கே இருக்கு. මෙහි තියෙනවා. අன்பු. මේ අම්බු. අම්බු කියන්නේ සෙනෙහසනේ. අම්බු කියන්නේ අර දුම්නෙන් තියලා විදින්න ඊතල. ඊතලෙට කියනවා අම්බු. අම්බු කියනවා, ඊට කියනවා. සරියා. අම්බු ඊට කියලා එකට කියනවා. ඊතලෙට කියන්නේ අම්බු කියලා. රයිට්, මතක තියාගන්න ඕනේ. ඔන්න ලිව්වා. අම්මා அடுத்தது දැන් අයන්නේ පටන් ගන්න අකුරු තුන බලන්නේ. අප්පා அப்பா அப்பா. இது அம்மா, இது அப்பா. 12 අන්නා. කවුද ළමයි අන්නා කියන්නේ? වැඩිමහල් සහෝදරයා. අයියාට කියන්නේ 13. අක්කා. අක්කා. අක්කා කියන්නේ අක්කට ඔන්න බලන්න. අන්බු. එතන හැම එකම මේවා අකුරු නෙමෙයි, මේවා පිල්ලම්. තරව. සරියා. අන්බු සෙනෙහස. அறிவு නුවණ. අනිල් ලේනා. අරුවි දොළ. අලහු ලස්සන. අම්මි මිරිස් ගල. අන්දි හැන්දෑව හවස. அவர் ඔහු නැත්නම් එය. එතුමා නැත්නම් එතුමිය. අම්බු ඊතල. අම්මා අම්මා. අප්පා තාත්තා. අන්නා අයියා. අක්කා අක්කා. ඔන්න ඉතින් මම වචන 13ක්ම දුන්නා. ගොඩක් දුරට පුංචි යාළුවන්ට වචන 10ක් හෝ 5ක් ලියන් ඉන්න කියලා තියෙනවා. එතකොට දැන් කියමුකෝ ටීචර් දුන්නයි කියලා අකුරු තුනේ වචන 5ක් ලියන් එන්න කියලා. ඔන්න ඉතින් 13ක්ම තියෙනවා. අපි දැන් මේ වචන ටික හැමතිස්සෙම දන්නවා. අම්මා අප්පා අන්නා කේගේ මම අන්තිමට දැම්මේ. අපි දන්නේ නැති වචන ටික මුලින් දැම්මා. මේව පාඩම් කරන්න. හරිනේ? එතකොට මේ අක්ෂර තුනේ 3 எழுத்து சொற்கள். අපසරේ මම කියන්න දන්නේ නැත්තම් ප්‍රොනවුන්ස් කරන්න. දැන් උච්චාරණේ සිංහල අපේ ලිව්ව සමහර දරුවෝ උච්චාරණය කරන්න දන්නේ නැහනේ. අන්බු සෙනෙහස. அறிவு නුවණ. අනිල් ලේනා. අරුවි දොළ. අලගු ලස්සන. අම්මි මිරිස් ගල. අන්දි හැන්දෑව සවස හවස. අව එතුමා එතුමිය එහෙම නැත්නම් ඔහු ඇය. අම්බු ඊතලය. අම්මා අම්මා. අප්පා තාත්තා. අන්නා අයියා. අක්කා අක්කමයි. රයිට්. ඔන්න අක්ෂර තුනේ වචන ටික. ආයන්නෙන් පටන් ගන්න අක්ෂර තුනේ වචන ටික. මේ වගේ තව අකුරු තුනේ ආයන්නෙන් පටන් ගන්න වීඩියෝ එකක් අරගෙන ඉතා ඉක්මනින් ඔබ සියලු දෙනා මුණ ගැහෙනවා. එතකන් අපේ අලුතෙන් අපේ YouTube channel එක නරඹන දරුවෝ subscribe කරගන්න අනිවාර්යයෙන්ම. හැමෝටම පොඩි හිටියෝ වැඩි හිටියෝ ඔක්කොටම මේ පාඩම ගැලපෙනවා. පාඩම් කරන්න ලේසි. පොඩි වචනයක් හරි ඉගෙන ගන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔබ සියලු දෙනා මුණ ගැහෙන්නට බලාපොරොත්තු වෙනවා. නන්රි වணக்கம் பிள்ளைகள்.